ආයුබෝවන් සුබ දවසක් ඔයාලට මේ ඉතින් දැන් අපිට හොඳටම වහින්න පටන් අරන්. ඔන්න ඉතින් මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි හැදුවේ. මේ තියෙන්නේ මේ මම පොල්ලෙලි වල කහට අරින විදියක්. මේක ඇවිල්ලා මේ දැන් වැස්සනේ මේ ඉටි කොලියක් දාලා තියෙන මඩ වෙන්නේ නැති වෙන්න මම ඌට කලින් පාර නිකන් දාලා පොල්ලෙලි මඩ වෙලා පොඩි කරදර වගේක් වුණා. ඉතින් දැන් මේ ඉටි කොලියක් දාලා ඉවර වෙලා පොල්ලෙලි අනිත් පැත්ත හරවලා දාලා තියෙනවා. ඒකට දැන් වහිනකොට මේ තියෙන කහට ගතිය මේ හේදි යනවා. ඉතින් අමතරව පොල්ලෙලි වතුරේ පොඟෝ ඉන්න ඕනේ නැහැ. මේ විදිහට හැදුවාම මේ කහට එහෙම හිටින්නෙත් නෑ මෙතන අවුවට වේලෙනවා වැස්සට තෙමෙනවා. ඉතින් මේ වැස්ස පටන් ගත්ත හින්දා තමයි මේ විදිහට දැම්මේ. මම මේ අලුත් පොල්ලෙලි මම මේ වෙනස පාටවල වෙනස පෙන්නන්න. මේ ඊට ටිකක් කලින් වේලපු ඒවා. මේ එහා පැත්තේ තියෙන මේකින දැන් කපන්න ගන්න පුළුවන් සයිස්. මේවායේ කහට මේ වතුරේ පොඟෙව්වා කියලා කහටක් එහෙම අයින් වෙන්නේ නැහැ. හොඳට මේ වැස්සට මේ ගිය පාර වැස්ස විලේ දාලා තිබ්බේවා මේවා. ඉතින් මම මේ පාරත් මට කපා ගන්න බැරිව ගියා. මේ අන්තිම ටික මේ පොඩ්ඩක් පෙඟෙන්න කියලා දාලා තිබ්බා. ඇත්තටම මේවා මේ තින් ගිය පාර මං එළිය නිකන් දාලා කියලා මේ මඩ ගතිය පොඩ්ඩක් අල්ලලා තියෙනවා. නිකන් තිබ්බලා. එහෙනම් තමයි මේ පාරේ ඉටි කොලයක් දාලා වේලන්න ගත්තේ. එතකොට මේ විදිහට දාලා හොඳට වතුරේ දැන් පෙඟුනහම කහට නැති පොල්ලෙලි අපිට හදාගන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. මේ පාය වහින පැති වල ආයෙත් තමයි මේක කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් පායන පැති වල ආයෙත් නම් ඉතින් වතුරේ පොඟෝලම තමා ගන්න වෙන්නේ. ඒකයි අනිත් එක මම මේ දවස්වල මේ පැල විකුණන්නේ නැහැ. මගේ තවාන සුට්ටක් ලොකු කරගන්න ගමන් ඉන්නේ නැත්තම් කට්ටිය හිතයි මං මුලින් පැල දැම්මා දැන් දාන්නේ විකුණන්නේ නැතුව ඇති එහෙම කියලා. එහෙම නෑ. ඉතින් මේ දැනට ඉල්ලන අයට දෙන්නෙත් නැහැ. ටික දවසකට නවත්තලා තියෙන්නේ. ඉතින් මේ මම බලන්න පොල්ලේ. ඔහොම තමයි වැස්සෙන් වැඩ ගන්න ඕනේ. මේක තව තියෙනවා දාන්න. ඉතින් දැන් මේ අවුවත් එනවා. දැන්ට අවුවත් එන. එතකොට මේකේ අර වතුර ටික අඩු වෙලා ආයි වෙනවා. මේ අර මේ නිකන් දැම්මහම මඩ ගතිය අල්ලනවා. හින්ද ඔයගලන් දානවා නම් මේ වගේ ඉටි කොලයක් දාලා දාන්න. එතකොට මේක අපිට කපලා වැඩිපුර තියෙන ටික හොඳට වේලලා බෑග් වල දාලා අරන් තියාගත්තාම ඕන වෙලාවට ආයි වතුර ටිකක් පොඟෝලේ ඉවරලා පාවිච්චියට ගන්න පුළුවන්. එහෙනම් ඉතින් එන්න සුබ දවසක් ඔයාලට.